අයිබෝවන් ඔයාලා හැමෝම හොඳින් නේද? මම හිතනවා ඔයාලා හැමෝම හොඳින් කියලා. ඉතින් මාව බලලා යන්න ආවට මුලින්ම ඔයාලට ගොඩක් ස්තුතියි. ඉතින් පහුගිය දවසක හැන්දෑවක ගෙදර ගිහින් එන්න ගියා. මගේ අම්මා තාත්තා බලලා එන්න. ඒ ගිය වෙලේ මල් පැල දැකලා මටත් හිතුණා මේ ටිකක් අපේ ගෙදරත් ගිහින් ඉන්දන්න ඕන කියලා. ඉතින් ගෙදර තියෙන මල් වලින් චුට්ට කඩලා මාත් අරන් ආවා අපේ ගෙදර පැල කරන්න කියලා හිතා. ඉතින් අපේ මහ ගෙදර නම් මල් වල ලස්සනට තියෙනවා. එහේ ඉඩකඩ ගොඩක් තියෙනවනේ. ඒ දැන් ඉන්න මං ඉන්න ගෙදර නම් එච්චර ලොකුවට ඉඩකඩ නැහැ. ඉතින් චූටි මිදුලක් තමයි තියෙන්නේ. ඒක ලස්සන කරගන්න මේ දවස්වල පොඩ්ඩ මම සූදානම් වෙනවා. ඔයාලා දන්නවනේ මම ෂොප් එකකුත් කරන ගමන් ඉන්නේ කියලා. ඉතින් ඒ හින්දා මට චුට්ටක් ගාඩන් එක වෙනුවෙන් යොදවන්න පුළුවන් වෙන්නේ පැයක් දෙකක් විතර වගේ තමයි. ඒ කොහොම වුණත් මගේ හීනය තමයි ලස්සන ගාඩන් එකක් හදාගන්න. ඉතින් ඒ වෙනුවෙන් මම මේ දවස්වල කැප වෙනවා. ඉතින් ඔය ගෙනාපු මල් ඉතින් වෙන වෙනම වෙන් කරගත්තා. ගොඩක් ගෙනාවේ වෙල් වර්ග. මම YouTube එකේ දැක්කා ඒ වැල් වර්ග අපි නිකන් අවලා තියනවනේ එහෙම නෙවෙයි ලස්සනට කප්පාදු කරලා හදනකොට ගොඩක් කැඩට තියෙනවා. ඉතින් මටත් හිතුනේ ඒ වගේ හදාගත්තොත් හොඳයි කියලා. ඊට පස්සේ ඇන්තෝරියම් චූටි මල් පිපෙන වර්ග තියෙන්නේ. ඒව ටිකක් මෙන්න මේ ලොකු ගහේ නම දන්නේ නැහැ. මං හිතන විදියෙන් අර ලිලි මල් පිපෙන ඒ ගස්ද දන්නේ නැහැ. පඳුරක් තිබ්බ මට හැඩයි කියලා හිතෙච්ච හින්දා මං උගලගෙන ආවා. එතකොට බාබන්දේසියා ඔන්න වගේ පැල ටිකක් තමයි අරන් ආවේ. කලින් මං ගෙනල්ලා අර චූටි ඇන්තෝරියම් පැල හැදුවා මෙන්න මේ පෝච්චියේ. අවුව වැඩිකමටද වැස්ස හින්දාද නැහැ කොහොම හරි මැරිලා ගියා. ඉතින් මේ පෝච්චිය ආයේ අරගෙන ඒකට ආයි පස් දාලා බාබන්දේසිය මේ පැල ටික තමයි මම මේ ඉඳන් හැදුවේ එකේ. පස් ටිකක් එහෙම දාලා. ඉතින් මට තාම මේව බිම ඉඳන්න විදියක් නැහැ. මොකද තව ගස් දෙකක තව අතු කපන්න ගස් කපන්න තියෙනවා. ඉතින් ඒවා ආයි කපනකොට මං ආයි මල් ඉඳුවම ආයි විනාශ වෙලා යනවනේ. දැන් කලින් ගස් කපලා හින්දා තියෙන මල් ගස් ටික විනාශ වුණා. ඉතින් දැන් ආයි හදන්න වෙලා. ඉතින් ඒ හින්දා ඒ වැඩ ඉවර වෙනකන් මම මේ පැල මට දැන් දැක්කම ඉඳන් නැතුවත් බෑනේ. එකපාරේ ඉඳලා හදාගන්න බැරි හින්දා ටිකෙන් ටිකනේ යන්න ඕනේ. ඉතින් මං හිතුවා මෙහෙම පැල කරලා දැනට මගේ වෙරන්ඩාවේ කොනකින් තියලා ඒ වැඩ කටයුතු ටික ඔක්කොම ඉවර වුණාම මට තියෙන පුංචි ඉඩ ප්‍රමාණය ලස්සනට මල් වල හදාගන්නවා කියලා. ඉතින් මේ ප්ලාස්ටික් පෝච්චි නම් අවුව ගොඩක් දැනට අපේ මිදුලට අවුව සැර වැඩි. මොකද තියෙන ගස් ඔක්කොම කපලානේ. එතකොට ගොඩක් අවුව තියෙනවා. ඉතින් ප්ලාස්ටික් පෝච්චි තියාගන්න අමාරුයි. සිමෙන්ති පෝච්චි දැන් හදනවා ගොඩක් අඩුයි. කීප තැනකින් හොයලා බැලුවා. යාළුවා පාඩුයි කියලා වැඩේ අතෑරලා. ඉතින් ඒ හින්දා මට සිමෙන්ති පෝච්චි තමයි හොඳ. සිමෙන්ති පෝච්චි නැති වුණත් වැඩේ වෙන්න ඕනේ. ඉතින් ප්ලාස්ටික් පෝච්චිත් ගත්තා. ඒ අතරට ගෙදර තියෙන කෝප්ප ඔය වීසිකරන දේවල් තියෙන්නේ. ඒ වලත් ඉඳලා හදාගත්තා කිරිහට්ටි වල එහෙම. ඔය කිරි උතුරනගෙන ආයේ මුට්ටි පෑන් කරලා එහෙම හදාගත්තා. බලමු තව ඉදිරියට ලස්සනට පුංචි වැඩ ටිකක් හිතේ තියෙනවා. ඒ වැඩත් ඉතින් ඔයාලත් එක්කම බෙදා ගන්නම්. දැන් ගොඩක් දුරට හැමෝම කැමති ලස්සන පරිසරයක සිතේ සැනසීමෙන් ජීවත් වෙන්න. ඒ පරිසරය දැකලා තමන්ගේ මානසික සතුට අත්විඳින්න ගොඩක් අය කැමතියි. වෙනදා තමන් මේ තියෙන අපි ලැබෙන දේෙන් සතුටු වෙන්නේ නැහනේ. තව හොය යනවනේ. ඒත් දැන් ගොඩක් දුරට මිනිස්සු ඒ කියන්නේ සෑහීමකටපත් වෙලා ලොකු බඩු මුට්ටු කෙබල් වල පෝගන්නේ නැතුව චාම් ජීවිතයක් ගත කරන්න මිනිස්සු ටිකෙන් ටික පෙළඹෙනවා. ඇත්තට මේක හොඳයි.
අපි නවීකරණය වෙන්න ඕන. නමුත් ඕනවට වඩා නවීකරණය වෙන්න ගියාම ලැබෙන අනිසි ප්‍රතිවිපාක ඔයාලටම දැන් සමාජ ඕන තරම් දකින්න පුළුවන් වෙලා තියෙනවා. ඉස්සර අපේ ආච්චි සීයලට බුදුන්ගේ සරණෙන් කිසිම ලෙඩක් නෑනේ. එයාලා ගපත වෙහෙසලා වැඩ කරා. කෑව බිව්ව වසවිස නැති දේවල්. ඒ හින්දා අද එයාලා දියුණු තත්ත්වයක ඒ කියන්නේ ලෙඩ රෝග නැති තරම්ම. ඒ අද වර්තමානයේ අවුරුදු 30 35 වෙන්නත් කලින් සමහර අයට පුංචි ළමා අවදියේ ඉඳන්ම පිළිකා, සීනි, කොලෙස්ටරෝල් මේ කියන බෝ නොවන රෝග රැසක් හැදෙනවා. ඉතින් මන්ද මේ යන ජීවන රටාවත් එක්කම මේ දේවල් අපි කන බොන දේවල් එක්කන් අපිට මේ හැම දෙයකටම උරුමකම් කියන්න වෙලා තියෙනවා. අපිම උත්සාහ කළා මේ ජීවිතේ පොඩ්ඩක් හරි තමන්ගේ ශරීරය ගැනත් හිතලා කටයුතු කරනවා නම් ගොඩක් හොඳයි කියලායි මට හිතෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට මනි ප්ලාන්ට් පැලයකුත් ගෙනල්ලා මං හැදුවා. මගේ ගෙදර කලින් තිබ්බා. මං ඉන්ඩෝර් ප්ලාන්ට් එකක් විදියට ගේ ඇතුලෙන් තියලා මාරුවෙන් මාරුවට කොහොම හරි තියද්දි මොනම හරි දෙයක් වෙලා ඇතුලේ තියෙද්දිම දන්නේම නැතුව කොලේ මේ තැම්බිලා ගියා. ඉතින් ඒ හින්දා ආයෙ හදන්න වුණා. ඉතින් ඔන්න ඔය තියෙන බේසමේ කලින් ඇන්තෝරියම් පැලයක්ම තමයි ඉඳලා තිබ්බේ අම්මා. ඒක නම් ඉතින් මැරිලා ගිහින් තිබ්බේ. ඒ හින්දා මං ඒකත් සුද්ධ කළා. මට ලස්සනට අර එල්ලෙන වැල් දාලා ඒක ගානට කපන්න ඕන හින්දා මං ඒකේ පස් ටිකක් දාලා ඒ ටික ඉඳ ගන්න තමයි මේ හදන්නේ. ඔයාලා බොන්සයි කලාව ගැන දන්නවද? චුට්ටක් හොයලා බලන්න ඉන්ටර්නෙට් එකේ. හරි ලස්සන ශාකයක්. ඇත්තටම ඉන්ඩෝර් ප්ලාන්ට් එකක් විදියට ගෙදර තියාගන්න තමන්ගේ පරිසරය ළඟ නිකන් අර රෝස ගස් තමන් පුංචියට ලස්සනට හැඩට තමන්ගේ ගෙදර තියෙනවා දැක්කම ඒ දැනෙන අමුතු හැඟීම නම් කියලා නිම කරන්න බෑ. ඉතින් ඒ වගේ ගහක් හදන්න මම දැන් අවුරුදු 2-3ක ඉඳන් විවිධ ක්‍රම භාවිතා කරමින් උත්සාහ කරනවා. ඇත්තටම මම ඒ කලාවට ගොඩාක් කැමතියි. ගොඩාක් ආසයි. ඉතින් බලමුනේ අපි උත්සාහ කරලා ඒ වගේ ගහක් හදාගන්න. ඉතින් ඕකිඩ් පැලයකුත් ගෙනාවා. මට ඒක මේ හිතුණා එල්ලන්න මෙන්න මේ විදිහට දැල් කෑල්ලක් ගහලා ලේයර් ගහලා බිත්තියේ එල්ලලා බලන්න. එහෙම හිතලා තමයි මම මේ වැඩේ කරේ. චුට්ටක් try කරලා බලමු වැඩේ හරියයිද කියලා නේද. ඔන්න ඔය විදිහට තමයි ඉතින් බේසමෙන්තර මල් පැල ඉඳගත්තේ. මේ ටික මෙහෙම ඉඳගෙන ගෙනාපු පැලයකින් එක හැම තියෙන භාජනවල ඉඳගත්තා. මං අලුතෙන් පෝච්චි තුනකුත් ගෙනාවා. ඒ පෝච්චි තුනේ එක පැලයක් විතරක් ඉඳලා අනිත් දෙක එහෙමම තියාගත්තා. ඉතින් ඔයාලා බලන්නකෝ මේ ඉදිරියට මං කොහොමද මල් ගස් ටික හදාගත්තේ කියලා. අවසානට වීඩියෝ එක තියෙනවා. ඉතින් දිගටම මාව බලාගෙන ඉන්නකෝ එහෙනම්. ඒ අතරට අපි පුංචි සින්දුවක් අහමු නේද? එහෙනම් ගිහින් එන්නම් කවුරුත් පරිස්සමින් එන්න.
එහෙනම් මං ගිහින් එන්නම්. කවුරුත් පරිස්සමින් එන්න.